පෙරේදා පස්වරුවේ පෝරතිව්පත්තු වෙල්ලාවලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කල්ලඩි පිල්ලයාර් කෝවිල සහ කන්නන්පුරම් ප්‍රදේශයේ අලුතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නාමපුවරු සවි කිරීම සඳහා පොලිස් නිලධාරීන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණියා. කෙසේ වෙතත් ඊට එම ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. ශ්‍රී ලංකාව පුරාම පුරාවිද්‍යා ස්ථාන වටිනාකමක් තියෙන ස්ථාන මාර්ග හඳුන්වලා දෙන්න බෝඩ් පලඳනවා. ඉතින් මේ බෝඩ් එක සවි කරන එකට ඔයාලා විරුද්ධත්වයක් පාන්න එපා. මොකද හේතුව ඔයාලගේ ඉඩකඩම් අත්පත් කරගන්නේ නැහැ. ඔයාලගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමන්ලා දැනුවත් කළා ඔයාලා දැනුවත් කිරීම නොදැනුවත් වෙන්න තමයි ඔයාලා මේකට විරුද්ධ වෙන්නේ. සතිය ඇතුළත හැමතැනම සවි කරනවා බෝඩ්. කෙසේ වෙතත් විරෝධතාව හමුවේ පුරාවිද්‍යා පුවරු සවි කිරීමේ කටයුතු අත්හැර දැමීමට නිලධාරීන්ට සිදු වුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුවරු ඉවත් කිරීම පිළිබඳ දැඩි කතාබහකට ලක් වූයේ පසුගිය 23 වෙනිදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුවරු කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කිරීමේ සිද්ධියත් සමගයි. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කෝරළේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මේ වන විට අපමත මුදා හැර තිබෙනවා. අදාළ නාමපුවරු යලි සවිකරණ ලෙස නියෝග කළ අධිකරණය ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් දෙසැම්බර් 15 වෙනිදා ඉදිරිපත් කරන ලෙසද පොලිසියට නියෝග කළා.